ඉසුරු කියන්නේ පොඩි දෙයටත් තරහ යන මනුස්සයෙක්. මාව තල්ලු කරපු පාර මාව විසි වෙලා වැටුණා. ඊයේ රටම කතාවෝ ඉසුරු දේශානි කතාවේ දේශානි අත සියල්ල හෙළි කළ හැටි. ඊයේ දිනේදී සමාජ මාධ්‍ය කලබුවෙන් ජනප්‍රිය රංගන ශිල්පිනී දේශානි නෙහාරා විසින් ජනප්‍රිය රංගන ශිල්පී ඉසුරු ලොකුහෙට්ටිආරච්චි පිළිබඳව දිගු සටහනක් තවමින් ඔවුන් දෙදෙනා වෙන් වූ බවට තහවුරු කර තිබුණා. එහිදී බොහෝ දෙනා ඉසුරු ලොකුහෙට්ටිආරච්චිට දොස් පවරමින් අසා තිබුණේ ඉසුරු ඇයට පහර දුන්නාද යනුවෙන්. ඊට හේතු වූයේ ඇය නාසයට ප්ලාස්ටරයක් දමමින් ඡායාරූපයක් දමා තිබීම හේතුවෙන්. ඊයේ රාත්‍රියේදී ඇය ඊට පිළිතුරු ලබා දී තිබුණේ මේ ආකාරයෙන්. ඔව් මගේ නාසය කැඩිලයි තියෙන්නේ. එයාගේ හැමදේම ඉවසන් බලන් ඉඳලා බැරිම තැන මම ඇයමට මෙහෙම කරන්න කියලා හොවා. මම මගේ හැමදේම කැප කෙරුවා. මගේ වටිනාම දේත් ඔයාට දුන්නා. මගේ ජොබ් එකක් නැති කරගත්තා. රටේම මිනිස්සුන්ගේ බැනුම් අහගත්තා. ගෙදරින් නෑදෑයන්ගෙන් එපා කියනකොට ඔයා එක ආදරේ නාමෙන් කියලා හිටියා. ඔයා මට ඇයි එහෙම කරේ කියලා අහද්දී එයාට තරහ ගිහින් මාව තල්ලු කෙරුවා. මම විසිවෙලා ගිහින් බිත්තියේ වැදිලා වැටුණා. ඒත් එයාට ගානක්වත් තිබුණේ නෑ. මගේ ජීවිතය මට වැරදුනා කියමින් ඇය හඬමින් පිළිතුරු ලබා දී තිබුණා.